අපි හිතන් ඉන්නේ අපි හරි නිදහස් මාරම චිල් එකේ ඉන්න මිනිස්සු කොට්ටාසයක් කියලානේ. ඔව් ඉතින් එහෙම වෙන්න එපයි ඇත්තටම. හැබැයි මෙන්න මේ වගේ අවස්ථාවල ඔයාලට මොනවද හිතිලා තියෙන්නේ? සමහර වෙලාවට පාඩම් කරන්න කියලා ફોකස් කරනකොට සමහරවිට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. උඩ රසමරස කෑමක් කනවා කියලා හිතන්නකෝ. අනේ කැමති. කෑමක් වගේ දෙයක් කන්න හරි කැමති. මෙන්න මේකත් චුට්ටක් හිතන්න. දැන් ටොක්සික් රිලේෂන්ෂිප් එකක ඉන්නවා කියලා හිතන්නකෝ. ටොක්සික් රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් ඔයාලට එක වෙලාවක හිතනවා අපෝ මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා. හැබැයි තව වෙලාවක ඔයාලට හිතෙනවා නෑ අයින් වෙන්න ඕනේ නැහැ මැසේජ් එකක් දාලා බැලුවා නම් හොඳයි කියලා. අපි මේ නූල් වලින් යට ගහපු රූකඩ වගේ. ඉතින් අපිව නටවන හෝමෝන වගේක් තියෙනවා. ඉතින් මේ හෝමෝන්ස් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් බයොලොජි පැත්තෙන් වගේම සයිකොලොජි පැත්තෙන් අපි කතා කරමු මොනවද මේ අපිව නටවන හෝමෝන කියලා. ඉතින් පළවෙනි හෝමෝන එක තමයි අපි නැත්තම් මේකට නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් කියලා කියනවා, ස්නායු සංප්‍රේෂක කියලා කියනවා. පළවෙනි එක තමයි මේ ඩෝපමින් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ඩෝපමීන් වලින් මොනවද ඇත්තටම වෙන්නේ? ඉතින් මේ ඩෝපමීන් නිසා තමයි අපිට තව ඕනි, මේ සතුට තව ඕනි කියලා අපි හිතන්න ගන්නෙ. අපි ආස කරන කෑමක් වේවා, අපි ගේම් එකක් ගහනවා කියලා හිතන්න, නැත්නම් TikTok එකක් බලනවා කියලා හිතන්න, එහෙම නැත්නම් Facebook එකේ මූවි එකක් බලනවා කියලා හිතන්න. මෙන්න මේ වගේ දේවල් අපි කරනවානේ. අපි ආස දේවල් කරනවානේ. ඉතින් අද කාලේ වෙනකොට මෙන්න මේ වගේ දේවල් වලින් තමයි අපි සතුටු වෙන්නේ. මේකට අපි සරලව කියනවා cheap dopamine කියලා. ඒ කියන්නේ චූටි දේවල් කරලා මේ මොබයිල් ඩිවයිස් එකෙන් අපි සතුටු වෙනවා. මේකට කියන්නේ cheap dopamine කියලා. ඊළඟ හෝමෝන් එක තමයි මේ oxytocin කියන හෝමෝන් එක. ඉතින් මේකෙන් මොනවද වෙන්නේ? සරලවම බැඳීම් තියෙන්නේ මෙන්න මේ හෝමෝන් එක නිසා. අපි ආදරය කරනකොට අපි කෙනෙක්ට ආදරය කරන්න සිතුවිල්ලක් දාගත්තට පස්සේ මෙන්න මේ කියන ඔක්සිටොසින් හෝමෝන් එක තමයි ඇති වෙන්නේ. සරලවම බැඳීම ඇති කරවන්නේ මෙන්න මේකේ. ඉතින් මේක අර දෙපැත්තක් තියෙනවා. මේක හොඳයි වගේම නරක පැත්තකුත් තියෙනවා. නරක පැත්ත තමයි සමහර වෙලාවට අපි රිලේෂන්ෂිප් වලට ගියාට පස්සේ ඒ රිලේෂන්ෂිප් එක ඇතුලේ කොච්චර රිලේෂන්ෂිප් එක ටොක්සික් වුණත්, කොච්චර රිලේෂන්ෂිප් එක ඩිස්ටන්ස් වුණත්, ඒ කියන්නේ ඒක කොහෙත්ම ගැලපෙන්නේ නැති රිලේෂන්ෂිප් එකක් වුණත් මෙන්න මේ ඔක්සිටොසින් කියන හෝමෝන් එක නිසා අපි පුළුවන් තරම් අල්ල ගන්න බලනවා. අපි අල්ලගෙන මේ ඉන්නවා. ඉතින් අපිට රියැලිටි එක පේන්නේ නැහැ මේ හෝමෝන් එක නිසා. ආදරය කියන කාරණාවත් එක්ක හරිම වටින හෝමෝන් එකක් තමයි, හරිම වටින නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක් තමයි මෙන්න මේ ඔක්සිටොසින් කියලා කියන්නේ. සමහර දවස්වල කිසිම හේතුවක් නැතුව මූඩ් එක අවුල් වෙලා තියෙනවා. කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. එළියට බහින්න හිතෙන්නේ නැහැ. දවසම ඇඳේ නිදියගෙන ඉන්න හිතෙනවා. මෙන්න මේක වෙන්නේ ඇයි? සරලවම කියනවනේ මේ සෙරටොනින් හෝමෝන් වල තියෙන ගැටලුවක්. ඉතින් සෙරටොනින් ලෙවල් එක අඩු වුණාට පස්සේ සමහර වෙලාවට මෙන්න මේ තත්ත්වය එනවා. එතකොට ඔයාට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. බට් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ කියලා තේරෙනවා. ඉතින් මෙන්න මේක ලෝ ලෙවල් ගියාට පස්සේ තමයි මෙන්න මේ දේ සරලව කෙනෙක් ස්ට්‍රෙස් වුණාට පස්සේ තියෙන්නේ කෝටිසෝල් කියන හෝමෝන් එක. ඉතින් ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් වෙලා ඉන්නකොට කෝටිසෝල් කියන හෝමෝන් එක තමයි අපේ තියෙන්නේ. ඉතින් සරලව ඔයා බය වෙලා ඉන්නවා නම්, හිත මොකක් හරි දෙයක් වෙයි කියලා හිතලා ඉන්නවා නම්, හෙට එක්සෑම් එකක් තියෙනවා කියලා පොඩ්ඩක් බය වෙලා ඉන්නවා, හෙට සමහරවිට ඔෆිස් එකට යන්න බෑ බොස්ගෙන් බැනුම් අහන්න වෙයි කියලා හිතනවා. ඉතින් මෙන්න මේ වෙලාවට මෙන්න මේ කෝටිසෝල් කියන ස්ට්‍රෙස් හෝමෝන් එක, සරලව ස්ට්‍රෙස් හෝමෝන් කියලා කියනවා. මෙන්න මේක තමයි තියෙන්නේ. සරලව වෙන්නේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක පොඩ්ඩක් අක්‍රිය වෙනවා මෙන්න මේ කෝටිසෝල් එක වැඩි වුණාම. ඉතින් කොච්චර ලොකු ඩිග්‍රී ගහපු කෙනෙක් වුණත්, ප්‍රොෆෙසර් කෙනෙක් වුණත්, කවුරුම කෙනෙක් වුණත් මෙන්න මේ හේතුවත් එක කෝටිසෝල් නිසා පොඩ්ඩක් ඩවුන් වෙනවා. ඉතින් කොහොමද මෙන්න මේ කියන දේවල් වලින් අපි හරියට ගානට බැලන්ස් කරගන්නේ මෙන්න මේ තියෙන හෝමෝන්ස්? පළවෙනිම දේ තමයි දැන් මේ චීප් ඩෝපමීන් නිසා අපි ගොඩක් වෙලාවට ලෝ ඩෝපමීන් වලින් යන්න කැමති නැහැනේ. සරලව අපි කැමති අපිට ඉක්මනටම සතුට ලැබෙන දේවල් පස්සේ යන්න. හાર્ඩ් වර්කින් කියන එක අපි අමතක කරනවා. අපිට ශනිකව එහෙනම් අර නූඩල්ස් වගේ අපිට ඕනි මොනවද? ඩෝපමීන්. ඒ නිසා අපි චූටි දේවල් කරන්නේ. පළවෙනි දේ තමයි මොබයිල් ඩිවයිස් එක චුට්ටක් ඈඩ් කරන්න. ඒක ඈඩ් කරන්න අමාරුයි නම් හොඳම දේ තමයි මේකෙන් ටාගට් එකක් හදලා, ප්ලෑන් එකක් හදලා ඒක ඇචීව් කරගන්න try කරන එක. කලින් කිව්වා වගේම දවසට පැය 7ක් 8ක් අනිවාර්යෙන් නිදිය ගන්න. මොකද නිින්ද කියන එක අතිශයින්ම අපිට වැදගත් වෙනවා. ස්ට්‍රෙස් එක වැඩි වුණාට පස්සේ ඉතින් පුළුවන් තරම් try කරන්න හොඳ උස්මක් අරගෙන ඔයා සේෆ් කියලා හිතන්න. ඉතින් බ්‍රීතිං එක්සර්සයිසස් වගේක් මම ඉස්සරහට කියලා දෙන්නේ. හොඳම දේ තමයි හැම දෙයකටම මෙන්න මේ කියන හෝමෝන්ස් වල ඔයාලා කන්ට්‍රෝල් කරන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් හිතලා ඒ දේවල් බැලන්ස් කරගන්න ඔයාලා try කරන්න.